දැන් සමහරව කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න පොත් කියවන්න ඕනේ, පත්තර කියවන්න. අර ආස දේ කරනකොට මහන්සියක් නැහැ. උන නැත්තම් හරි අමාරු ඉගෙන ගන්න. තමන් ආස දෙයක් ඉස්සලා ලං කරගන්න ඕනේ. දැන් ඔය මේ ලෙඩක් තියෙනවනේ උණ කියන සමහරලාට මේ එපිසෝඩ් එක බලන ඔයත් උණ හැදිලා ඇඳේ දිගා වෙලා බොහොම අමාරුයි මේ එපිසෝඩ් එක බලනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ උණ කියන එක කොහොමද අපි මේ අධ්‍යාපනයේ පැත්තට හැදගන්න. ඉගෙන ගන්න උණක් තියෙන්න ඕනේ නේද? උණ නැත්තම් හරි අමාරු ඉගෙන ගන්න. මොකද්ද මේ උණ කියන්නේ? මෙන්න මේක. අපිට යම් දෙයක් ඉගෙන ගන්න. අපි දවක A level pass වෙන්න, O level pass වෙන්න. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. අපිට තියෙන්න ඕනේ පොඩි ඩ්‍රයිව් එකක්. එහෙම නැත්නම් ඒකට පොඩි නේද? කැමැත්තක් ආසාවක් අපිට නිත්‍යයක් ඉන්න ඕනේ. එහෙම එකක් ඉන්න ඕනේ. එහෙම නැත්තම් ඔය වැඩේ කරන්න අමාරුයි. එතකොට කොහොමද අපි මේ ඩ්‍රයිව් එකක් එහෙම නැත්නම් මේ උණක් හදාගන්නේ කොහොමද යම්සි දෙයක් ඉගෙන ගන්න පැත්තට ඒක කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන් ආස දෙයක් ඉස්සලා ලං කරගන්න ඕනේ. මෙන්න මේක. දැන් හිතන්නකෝ ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. දැන් ඔයාට පැටලිලා තියෙන ග්‍රැමර් වලින් පටන් ගන්න ඕනේද? වචන ඉගෙනගෙන පටන් ගන්න ඕනේද? කොහොමද මම මේක ඉගෙන ගන්නේ කියලා හිතන ප්‍රශ්නයක් තියෙනවා හිතන්න. ඔයා ඇත්තටම කරන්න ඕනේ. ඉස්සෙල්ලා ආස පැත්තක් ගන්න ඕනේ. දැන් මෙහෙම හිතන්න. ඔයා කැමති වාහනවලට. සහ ඔයා வாகන ගැන දන්නවා. හරිද? එතකොට ඔයා කරන්න ඕනේ වාහන ගැන තියෙන මේ සිංහල වීඩියෝ එකක් නෙමෙයි අර වාහන රිවිව් කරන ඉංග්‍රීසි වීඩියෝ එකක් තමයි ඔයා බලන්න ඕනේ. අන්න එතකොට ඔයා වාහන ගැන දන්න නිසා ඉන්ට්‍රස්ටිං සබ්ජෙක්ට් එකක් නිසා සහ ඔයා ගැන ඒ කියන්නේ දැනුමකුත් තියෙන නිසා සහ ඉංග්‍රීසි එකත් ඔයාලා ඉගෙන ගන්න ඕන නිසා ඒ දෙකම ඒ වැඩේ සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාට යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඕන නම් ඔයා ඒක ඔයාගේ ආස පැත්තට සම්බන්ධ කරගන්න ඕන. එතකොට අර ආස දේ කරනකොට මහන්සියක් නැහැ. දැන් හිතන්නකෝ ඔයා වීඩියෝ ගේම් එකක් ප්ලේ කරනවා. කවුරුත් ඔයාට කියන්නේ නැහනේ. අද හැන්දෑවේ 4ට වීඩියෝ ගේම් ප්ලේ කරන්න පැයක් ප්ලේ කරන්න කියලා දනුවන් දෙන්න යන්නේ දඩ ගහන්න එහෙම නැහැ. ඔයා වීඩියෝ ගේම් ප්ලේ කරන්න ආසන සමහරට පැය ගණන් ප්ලේ කරනවා. සමහරට කාලය යනවා දැන්. ඉතින් ඒක නිසා මෙන්න මේ අර මයින්ඩ් එක යන විදිහ දැනගෙන ඔයා ඒක ඉගෙන ගන්න තැනට ඇප්ලයි කරගන්නවා. ඒකෝ දැන් හිතන්නකෝ අපි වර කෙමිස්ට්‍රි අමාරුයි. කෙමිස්ට්‍රි කරන්න බෑ. හැබැයි ඔයා කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක ඔයා ආස දෙයකට සම්බන්ධ කරගන්න. ඔයාට ඒක ඉගෙන ගන්න ලේසි. දැන් හිතන්නකෝ ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. හරිද? හැබැයි ඔයාට පොත්පත් කියවන්න කමෙන්. දැන් සමහරව කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න පොත් කියවන්න ඕනේ, පත්තර කියවන්න ඕනේ. හැබැයි ඔයා කියවන්න කමෙන්. හැබැයි ඔයා සින්දු අහන්න රැප් අහන්න කැමති. එතකොට ඔයා කරන්න ඕනේ අන්න සිංහල රැප් එක අහන්න මොකද්ද කරන්න ඕනේ? ඉංග්‍රීසි රැප් එක අහන්න. එතකොට වෙන්නේ ඒකේ නිරත වෙලා අන්න යම්කිසි ප්‍රවීණතාවයකට ඔයා එනවා. අන්න කොහොම තමයි ඕනෑම දෙයකට ඉගෙන ගන්න උණක් හදාගන්න.